හෙලෝ ළමයි කොහොමද ඔයාලට? ඉතින් මං අදත් අරගෙන ආවා ෂෝට් මිනි බ්ලොග් එකක්. ඉතින් අපි අද බලමු මොනවද අද දවසේ වෙන්නේ කියලා. ඉතින් උදෙන්ම අක්කත් එක්ක මම යනවා ස්කූල් එකට. මං ඔයාලට කලින් කියලා තියෙනවානේ ස්කූල් එක තියෙන්නේ අක්කලාගේ ගෙවල් ළඟ ඉඳලා විනාඩි 20ක 30ක 40ක වගේ දුරකින්. ඇත්තටම උදේට ට්‍රැෆික් නිසා ඉතින් චුට්ටක් පරක්කු වෙනවා. කොහොම හරි මෙන්න මේ විදිහට මම යනවා අක්කත් එක්ක ස්කූල් එකට. හැමදාම වගේ මම තමයි ඉතින් මුලින්ම ක්ලාස් එකට එන්නේ. ඉතින් ස්කූල් ඉවර වෙලා ගෙදර යනකොට අපිට සමහර දවස්වලට මම හිතන්නේ බදාදා අපිට දෙනවා ෆ්‍රී බනිස් වර්ගයක් පාන් ඒ වගේ දේවල් අපිට අපේ ස්කූල් එකෙන් ෆ්‍රී දෙනවා. ඉතින් ඒ ට්‍රීට් එකත් මම අරගෙන දැන් යනවා පයින්ම ස්ටේෂන් එකට. මොකද මම යනකොට යන්නේ තනියමනේ. අක්කට හවස් වෙනවා එයාගේ වැඩ ඉවර වෙද්දී. ඒ හින්දා මම තනියම තමයි යන්නේ ට්‍රේන් එකේ. ඉතින් කොහොම හරි මේ බලන්න හැම තැනම මේ වගේ චූටි මල් තියෙනවා. මාර ලස්සනයි. ඉතින් ඒවා බල මම තනියම යනවා ස්ටේෂන් එකට. ඔයාලට පේනව නේද කොච්චර නිශ්ශබ්දද කියලා. ඇත්තටම මං හරිම ආසයි ඉස්කෝලේ ඉවර වෙලා පයින් යන්න. මොකද මාරම නිශ්ශබ්දයි. හරිම නිස්කලංකයි. හරිම ප්‍රබෝධයක් වගේ දැනෙනවා ඇත්තටම එහෙම යද්දී. ඉතින් මේ විදිහට මම යනවා. කොහොම හරි හෙමින් මං ආවා ස්ටේෂන් එකට. ඊට පස්සේ ටිකට් එකත් අරගෙන මම මේ යන්නේ වේදිකාවට. ට්‍රේන් එකේන ප්ලැට්ෆෝම් එකට මම මේ යන ගමන්. ඉතින් කොහොම හරි එතනටත් ගිහිල්ලා මම පැය භාගයක් විනාඩි 20ක් විතර ඉන්නවා ට්‍රේන් එකේ එනකම්. මගේ ට්‍රේන් එක එන්නේ ඒ වුණේ. ඉතින් ඒ විදිහට මම ඉඳලා ඔන්න ට්‍රේන් එකත් ආවා. ඊට පස්සේ ඉතින් ට්‍රේන් එකේ ඉඳගෙන යනවා විනාඩි 20ක් 15ක් විතර මම යනවා මම බහින ස්ටේෂන් එකට. ස්ටේෂන් එකිනුත් ඇවිල්ලා මම යනවා පොඩි ගමනක්. අපි බලමු අද මම කොහෙද යන්නේ කියලා. Finally අපි ආවා. ඔන්න ඉතින් අපි ආවා. ඉතින් ඇත්තටම මං අද ගියේ ස්මාර්ට් එකට. ස්මාර්ට් එක කියලා කියන්නේ මේ පැත්තේ තියෙන පොඩි නැහැ shopping mall එකක්. ඉතින් මං ඒකට ගිහිල්ලා මට අවශ්‍ය කරලා තිබුණු පොඩි බඩු වගේක් අරගෙන ගෙදර ගියා. ඉතින් හැමෝටම මං කියනවා thank you so much මගේ මේ vlog එක බැලුවට. ඉතින් මම තවත් අලුත් vlog එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. ඇත්තටම මේක mini vlog එකක්. මම තව ටිකක් දිග vlogs ගොඩක් අරගෙන එන්නම්. ඉතින් මගේ අතට ගිහින් යන්නම්. bye thank you so much. මගේ vlogs බලන ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. ඒ වගේම මට තව දෙයක් කියන්න තියෙනවා. මට මාසයක් යන්නත් කලින් 1k subscribersලා ලැබුණා. ඉතින් ඔයාලගේ මේ ආදරයට ගොඩක් thank you. මම ඉතින් හදවතින්ම ඔයාලට thank කරනවා.
ඉතින් මම අදට ගිහින් එන්නම්. හැමෝටම thank you so much.